අද මම කතා කරන්නේ මේ තාජිචුවන් වල තියෙන විචිත්‍රභාවය. එහෙම නැත්නම් මේ තාජිචුවන් කිරීම නිසා අපිට ලැබෙන වාසි මොනවද කියන දේ. ඉතින් මේක මම ප්‍රධාන කරුණු 5කට ගොනු කරා. පළවෙනි කරුණ තමයි මේක සටන් ක්‍රමයක් විදිහට භාවිතා කිරීම. දෙවෙනි කරුණ ව්‍යායාමයක් විදිහට භාවිතා කිරීම. තුන්වෙනි කරුණ භාවනාවක් විදිහට භාවිතා කිරීම. හතරවෙනි කරුණ මේක සංස්කෘතික අංගයක් දර්ශනයක් විදිහට භාවිතා කිරීම. පස්වෙනි කරුණ තමයි මේක තරඟකාරී ඉසව්වක් විදිහට භාවිතා කිරීම. ඉතින් තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට භාවිතා කිරීමේදී ඒකටම අනන්‍ය වෙත්ත බොහොම වැදගත් කරුණු ගණනාවක් තියෙනවා. අපි සටන් ක්‍රමයක් කරද්දී ඒකට අපේ ශක්තිය භාවිතා කරනකොට සටන් ක්‍රමය නිසා ඇතිවන විශේෂ වැඩි ශක්තියක් දකින්න පුළුවන්. එතකොට මේකට අපි කියනවා ගොන් ලී කියලා චීන භාෂාවෙන්. එතකොට එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අපි ඇඟේ තියෙන ශක්තියට අපි කියනවා ක්‍රූඩ් ශක්තිය, ක්‍රූඩ් එනර්ජි. ඒකට අපි කියන්නේ ක්‍රූඩ් ෆෝස්. ඒකට කියන්නේ බෙන් ලී කියලා. නමුත් අපි සටන් ක්‍රමයක් නිසා ඕනම සටන් ක්‍රමයක් භාවිතා කිරීමේදී අපි අර අපේ තියෙන ක්‍රූඩ් එනර්ජි එක අපේ තියෙන මේ මාෂල් එනර්ජි හෙවත් ගොන්ලි වලට බොහෝ දුරකට පරිවර්තනය කරනවා. හැබැයි තායිජිචුවන් වල මේ සටන් ශක්තිය ඉතාම වැදගත් කොට සලකනවා. එතකොට තායිජිචුවන් වල කියන්නේ මේ බෙන්ලි හෙවත් දෘඩ ශක්තිය භාවිතා නොකර සිටීම ඉතාම වැදගත් කියලා. ඒ වගේම තාජිචුවන් වල මේ ගොන්ලි කියන සටන් ශක්තිය අභ්‍යන්තරික ශක්තිය වශයෙන් තවදුරටත් වැඩි කිරීමට බොහෝ උපක්‍රම භාවිතා කරනවා. ඒ වගේම තාජිචුවන් වල සටන් ක්‍රමයක් විදිහට බැලන්ස් සහ කෝඩිනේෂන් එහෙම නැත්නම් සමබරතාවය සහ සමායෝජනය ඒකේ සංකල්පයක් විදිහටම අන්තර්ගත වෙලා තියෙනවා. මේක සටන් ශිල්පයක ඉතාම වැදගත් ලක්ෂණයක්. ඊළඟ දේ තමයි තාජිචුවන් වල විශේෂයෙන්ම අවධානය කරනවා ඒකේ තායිජි වූජි සහ තාජි සංකල්පය සහ යින්යන් සංකල්ප මගින් අපේ තියෙන මේ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද විඩාවට පත්වීමකින් තොරව. ඉතින් මේක ප්‍රධාන දේ තමයි ශරීරයේ සැහැල්ලු භාවයට පත් කිරීම. ශරීරය සැහැල්ලු කරගත්තාම අපේ අනවශ්‍ය පරිදි ශක්තිය දහනය වෙන්නේ නැහැ. ඒ වගේම අපේ පියවර ඊටාම සැහැල්ලුයි. ඒ වගේම අපි කරන චලන අපි කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණයි. අනවශ්‍ය ප්‍රමාණයට චලන සිදු කිරීම හෝ අනවශ්‍ය ප්‍රමාණයකට ශක්තිය යෙදවීම අපි කළ යුතු නැහැ. අපි ශක්තිය යොමු ඇතුළු කිරීම හෝ ඉවත් කිරීම කරන්නේ නැහැ. ඒ පවතින ශක්තියම චලනය කරලා ඒක සමබර තත්වයක පවත්වා ගැනීම තමයි තායිජි වල ප්‍රධාන සංකල්පය. තායිජිචුවන් වල ප්‍රතිවාදියාගේ ශක්තිය ඔහුට එරෙහිවම භාවිතා කිරීමට ක්‍රම ගණනාවක් තියෙනවා. එතකොට අපි ওই තායිජිචුවන් වල එක් චලන එක නම් එක මේ කරන්නේ මෙන්න මේ තායිජිචුවන් කරද්දී අපේ හුස්ම ගැනීම සම්බන්ධව ක්‍රමයක් තියෙනවා. මම ඒක කලින් කතා කරා deep diaphragmatic breathing. එතකොට ඒකෙදී අපේ ඔක්සිජන් දහනය ඊටාම වැඩි, කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීම ඊටාම වැඩි. අපි මේක සටන් ක්‍රමයක් විදිහට භාවිතා කිරීමේදී අපේ හැම පහරක්ම හැම උපක්‍රමයක්ම අපේ තියෙන උපරිම ශක්තියෙන් එහෙම සිදු කිරීමක් කරන්නේ නැහැ. එතකොට අපි ඒ සම්පූර්ණයෙන්ම ලියැංගී අවස්ථාවට ගිහිල්ලා අපේ යින් යන් සම්පූර්ණයෙන්ම බෙදීමකට ලක් කරන්නේ නැහැ. අපි ඒ වගේ ඒ අවස්ථාවකට අපි කියනවා ෆාජින් එහෙම නැත්නම් ඉෂුවින් එනර්ජි කියලා. එතකොට මේ ෆාජින් හෝ ඉෂුවින් එනර්ජි අපි භාවිතා කරන්නේ අපිට ඒක භාවිතා කරන්න පුළුවන් අවස්ථාවකදී පමණයි. ඒ අවස්ථාව එනතුරු අපි තාජි අවස්ථාවේ පසු වෙනවා. ඉතින් මේක ඩිෆෙන්සිව් නැත්නම් ආරක්ෂක ආත්ම ආරක්ෂක සටන් ක්‍රමයක් විදිහට ඊටාම වැදගත්. ඒ වගේම මේ දේවල් වලින් අපේ ශරීරයේ ශක්තිය පුළුවන් තරම් ආරක්ෂා කරගෙන සමබරතාවය පවත්වා ගන්න
උපකාරී වෙනවා. ගන්නල තියෙන තවත් සංකල්පයක් තමයි සටන් ක්‍රමයක් විදිහට ප්‍රතිවාදියාව සංවේදනය කිරීම. ඒක විශේෂ ශක්තියක් ජින් එකක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේ දේ ඒවගේම පුෂ්ෂෑන්ස් වගේ එක්සසයිසස් අපි කරදි ටෂෝ ඒකෙදි අපි අපේ තියෙන මේ ප්‍රතිවාදියාව සංවේදනය වැඩි කර ගණ්ඩ විශේෂ ව්‍යායාම් මාලාවක් තියෙනවා. ඒවගේම බොහෝ සටන් ශිල්ප අපි පුහුණුවීමේදී අනතුරු සිදුවෙනවා. නමුත් තාජිචුවන්වල ඒ අනතුරුවීම ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි ඒක අපි කරන්නේ බොහොම මූලික දේවල් වල ඉඳලා ක්‍රමානුකූලව වැඩි කිරීම මගින්. ඉතින් තමන්ගේ ශක්තියට අනුකූලව පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට අපේ ශරීරය අපටත් නොදැනීම ශක්තිමත් වෙනවා. නමුත් අනිත් හුඟක් මාර්ෂල් ආර්ට්ස් වල අපි කරන්නේ අපි ලොකු ස්ට්‍රෙස් එකකට අපේ ඇඟ යොමු කරලා ඒ මගින් ශක්තිමත් වීම. ඒක නිසා ඒක අපේ තියෙන අනතුරුවට ලක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඊළඟට අපි කතා කරමු මේක ව්‍යායාමයක් විදිහට වැදගත් වෙන්නේ කොහොමද කියලා. තාජිචුවන් ව්‍යායාමයක් විදිහට ස්වවායු ව්‍යායාමයක් වශයෙන් කියන්නේ ඒරොබික් එක්සර්සයිස් එකක් තරමටම ඉෆෙක්ටිව් කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ සමාන කාලයක් මහන්සි වෙලා කරන ඒරොබික් එක්සර්සයිස් එකකින් ලබා ගන්න පුළුවන්. ඒ කැලරි දහනය ඒ ආකාරයටම ලබා ගන්න පුළුවන්. වගේම තාජිචුවන් ව්‍යායාමයක් විදිහට හරිම විනෝදජනකයි. ඒකේ තියෙන අමුතු චලන, ඒ වගේම ඒවා ඉගෙන ගැනීම, ඒවා තියෙන බොහොම සූක්ෂම දේවල් තේරුම් ගැනීම, ඒක අපේ තියෙන සාමාන්‍ය ව්‍යායාමයක් කරලා ඒක අපි කියනවා බෝරින් වෙනවා කියලා. නමුත් මේක එහෙම බෝරින් වීමක් නෑ. හැමතිස්සෙම අපිට අලුත් දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ඒක බොහොම එක්සයිට්. ඒ වගේම අපි අනිත් ව්‍යායාම කරනකොට අපේ ශරීරයේ තියෙන මස් පිඩු, ටෙන්ඩන්ස්, කණ්ඩරා, ජොයින්ට් ඔක්කොම දැඩි බවට පත් වෙනවා. මහන්සි වෙනවා. ඒ වුණාට තාජිචුවන්නටදී අපි ඒවා ලිහිල් කරලා තමයි පුළුවන් තරම් කරන්නේ. එතකොට මාංශ පේශි තද වෙන ගතිය, ස්ප්‍රේන් ස්ට්‍රේන්ස් ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. මේ තාජිචුවන් කියන්නේ අපේ මානසික තත්ත්වයක් බොහොම සැහැල්ලු බවට පත් කරන ව්‍යායාමයක්. ඒ වගේම තාජිචුවන් වලින් අපේ තියෙන රුධිර සංසරණය ඉතාම කාර්යක්ෂම කරනවා. ඒක කරන්නේ අපේ මාංශ පේශි ශක්තිවත් වීම, ඒවා තියෙන ක්‍රමානුකූල ඉහිල්වීම සහ සංකෝචන මගින්, ඒ වගේම අපේ තියෙන හුස්ම ගැනීම මගින් අපේ තියෙන මේ බොඩි සර්කියුලේෂන් රුධිර සංසරණය බොහොම කාර්යක්ෂම වෙනවා. ඉතින් මේ ව්‍යායාමයක් විදිහට මේ තාජිචුවන් ඕනෑම වයස් කාණ්ඩයකට ගැළපෙන විදිහට කරන්න පුළුවන්. ඒ වගේම මේ තාජිචුවන් කියන එක ඕන වයස් කාණ්ඩයක කෙනෙකුට පටන් ගන්නත් පුළුවන්. ඉතින් මේක ව්‍යායාමයක් විදිහට කරද්දී මේක අපි කරන්නේ අපේ ශරීරයේ තියෙන හැකියාවට අනුකූලව ක්‍රමානුකූලව වැඩි කිරීම මිසක් අපිට නොහැකි දෙයකින් ඉස්සෙල්ලම පටන් ගන්නෙ නැහැ. ඒ තමයි තාජිචුවන් කරන්න අපිට විශේෂයෙන් ජිම් එකකට යන්නවත්, අපිට විශේෂ ආම්පන්නවත්, අපිට විශේෂ ඇඳුමක්වත් එහෙම අවශ්‍ය නැහැ. අපිට මේ ඉන්න වෙලාවට ඒ හිටගෙන ඉන්න තැන පොඩ්ඩක් පුටුවෙන් නැගිලා නැත්නම් පුටුවේ ඉඳගෙන වුණත් මේ තාජිචුවන් ව්‍යායාමයක් විදිහට යම් කාලයක් කරන්න පුළුවන්. තුන්වෙනි කරුණ තමයි මේක භාවනාවක් විදිහට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඉතින් තාජිචුවන් වල ඇත්තටම කියනවා නම් අපේ තියෙන මේ මානසික සමායෝජනය, ඒ කියන්නේ අපි මේක ફોකස් එක අපේ සිත තැනකට යොමු කිරීම ඉතාම වැදගත් කොට සලකනවා. අපි යම්කිසි චලනයක් කරද්දී ඒ චලනය ගැන තියෙන අපේ මානසික සමායෝජනය ඉතාම වැදගත්. ඒ අදාළ පරිදි අපේ තියෙන අභ්‍යන්තරික ශක්තිය වච්චි ඒ ප්‍රදේශයට යොමු කිරීමට. ඉතින් මේ හැම චලනයකම එක පවත්වා ගන්න ඕන. ඒ වගේම ඊට අමතරව අපේ හුස්ම ගැනීමත් ඒ හා සමගම මේක සමායෝජනය කරගත යුතුයි. ඉතින් අපේ මේ මානසික ඒකාග්‍රතාවය ඉතාම වැඩි වෙනවා මේ තාජිචුවන් කිරීම මගින්. ඉතින් මේක අනිත් එක අපි ඉඳගෙන කරන භාවනාවකට අමතරව මේක ඇවිදිමින් කරන භාවනාවක් විදිහට භාවිතා වෙනවා. කියන්න පුළුවන් යම් ප්‍රමාණයකට අපි අපේ තියෙන බුදුදහමේ බුද්ධාගමේ අපි කරන ආනාපාන සති භාවනාව
ඇවිදිමින් කරනවා තවත් චලන සමග. හතරවෙනි කරුණ විදිහට මං සඳහන් කරේ සංස්කෘතික අංගයක් විදිහට මේක තියෙන වටිනාකම. එතකොට අපිත් මේ වටිනාකමේ කොටස්කරු වෙනවා අපි තාජි චුවන් කරන්න ගත්තහම. මේක චීන සංස්කෘතියේ ඉතාම වැදගත් අංගයක්. චීන සටන් කලාවේ ඉතාම ප්‍රචලිත ඉතාම වැදගත් අංගයක්. අපි මම චීන ගිහිල්ලා උදේ ඇවිදින්ට දුවන්ඩ පොඩ්ඩක් යද්දි ඒ හැම්ම තැනම මීටර් 50 වගේ වයසක කට්ටිය තරුණ කට්ටිය එක් කණ්ඩායම් හැදිලා තාජි චුවන් පුහුණු වෙනවා. ඉතින් මමත් සමහර වෙලාවට ඒ කණ්ඩායමක් එක්ක එකතු වෙලා පැයක් විතර තාජි චුවන් කරනවා උදේ ව්‍යායාම් කරන්න ගියාම මම චීනේ ඉන්නකොට. ඉතින් ඒක හරිම විනෝදජනකයි. ඉතින් යුනෙස්කෝ මගින් 2020 දී තාජි චුවන් ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කරා. ඒ වගේම මම ඉස්සෙල්ලත් කිව්වා 2026 මාර්තු 21 පළවෙනි ජාත්‍යන්තර තාජි චුවන් දිනේ. ඉතින් මේක රටවල් ගණනාවක බොහොම ඉහළින් සමරන ලැබුවා. ඉතින් අපි සියලු දෙනාටම මේකේ කොටස්කරු වෙන්න පුළුවන් මේ ලෝක උරුමය. ඒ වගේම මේ තාජි චුවන් වල තාවෝ දහමට සම්බන්ධ, ඒ වගේම බුදු දහමට සම්බන්ධ, ඒ වගේම සටන් ශිල්පයකට සම්බන්ධ ඉතා වැදගත් හර පද්ධතින් භාවිතා වෙනවා. අපි වැලියුස් කියලා කියන්නේ. ඉතින් මේකත් තාජි චුවන් ඉගෙන ගන්නකොට එක්තරා සංස්කෘතික දායාදයක්. පස්වෙනි කරුණ තමයි තරඟකාරී ඉසව්වක් විදිහට තාජි චුවන් වල ඇති වටිනාකම. අපි දන්නවා හැමෝටම මීටර් 100 දුවන්න බෑ. උසේන් බෝල්ට් වගේ. ඉතින් එක ක්‍රීඩකයෝ එක දේවල් වලට දක්ෂයි. ඉතින් තාජි චුවන් කියන්නේත් ඒ වගේම චීන සටන් කලාවේ තියෙන තරඟවල එක අංගයක්. එතකොට යම් පුද්ගලයෙක් ඒ සම්බන්ධව දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් තාජි චුවන් ජාත්‍යන්තර වූෂු තරඟවල එක්තරා ඉසව්වක්, ඒකේ ප්‍රධාන ඉසව් 3ක් විදිහට දැනට භාවිතා වෙනවා. තාජි චුවන් එවත් ඒ කියන්නේ ආයුධ රහිත, තාජි ජියන් හෙවත් කඩුවක් සහිතව, සහ තාජි ෂාන් කියන නැත්නම් අර අපි දන්නවා අවාන සමග කරන ඒ සටන් ශිල්පය. මේ 2026 ලෝක කනිෂ්ඨ ඔලිම්පික් තරඟයේ ඔෆිෂල් ඉවෙන්ට් එකක් විදිහටත් මෙඩල් ඉවෙන්ට් එකක් විදිහට මේ තාජි චුවන් සහ තාජි ෂාන් හෙවත් තාජි අවාන පාවිච්චි වෙනවා. ඉතින් පොඩි ළමයින්ට පුළුවන් තාජි චුවන් හෝ වූෂු කිරීම මගින් පාසල් ජාත්‍යන්තර තරඟවලට සහභාගී වෙන්න. ඒකට ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකා වූෂු සම්මේලනය තියෙනවා. ඒ වගේම මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට ඕස්ට්‍රේලියාවෙත් ඕස්ට්‍රේලියා කුන්ෆු වූෂු ඇසෝසියේෂන් එක තියෙනවා. මේ සම්බන්ධව ලෝකේ මට්ටමේ තරඟ සංවිධානය කරන්නේ ඉන්ටර්නැෂනල් වූෂු ෆෙඩරේෂන් හෙවත් IWUF. IWUF එකෙන් ප්‍රධාන තරඟ 5ක් තියෙනවා මේ තාජි චුවන් ඉසව්ව ඇතුළත. පළවෙනි එක තමයි ලෝක කනිෂ්ඨ වූෂු තරඟාවලිය. දෙවෙනි එක තමයි ලෝක වූෂු තරඟාවලිය. තුන්වෙනි එක තමයි වර්ල්ඩ් තාවොලු කප්. එහෙම නැත්නම් තාවොලු තරඟාවලිය. හතරවෙනි එක තමයි ලෝක සාම්ප්‍රදායික වූෂු තරඟාවලිය. පස්වෙනි එක තමයි ලෝක තාජි චුවන් තරඟාවලිය. එතකොට තාජි චුවන් වලට මෙන්න විශේෂ IWF එකෙන් කරන විශේෂ ඉසව්වක් තියෙනවා. එතකොට මේක වයස් කාණ්ඩවලට තියෙන්නේ පොඩි ළමයින්ටත් ඒ වගේම වැඩිහිටියන්ටත් අවුරුදු 60ට වැඩියටත් ඒ විශේෂ වෙන වයස් කාණ්ඩවලට වෙනම ඉසව් තියෙනවා. ඉතින් අපේ වයස බලපාන්නේ නැහැ. ඔයාලටත් ඒ සම්බන්ධව සහභාගී වෙන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට පුළුවන් තමන් ඉන්න රටේ ඒ අදාළ වූෂු සංගම් හෝ සම්මේලන සමග එකතු වෙලා මේ තරඟවලට සහභාගී වෙන්න. සමහර අනිත් රටවල සහ සමහර ප්‍රදේශවල මේ තාජි චුවන් වල කියන්නේ මේ තාවොලු වලට අමතරව පුෂ් හෑන්ඩ්ස් හෝ නැත්නම් තාජි සංශු ඉසව් විදිහට භාවිතා වෙනවා. මම දන්නවා ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ තාජි පුෂ් හෑන්ඩ්ස් කම්පිටිෂන්ස් තියෙනවා. ඒ වගේම තාජි සංශු තරඟාවලිත් යම් රටවල තියෙනවා.
ඉතින් ඒක හැබැයි ජාත්‍යන්තර වශයෙන් භාවිතා කිරීමක් IWF එකෙන් එහෙම භාවිතා කිරීමක් දැනට වෙන්නේ නැහැ. ඉතින් මේවා තමයි අපි තාජිචුවන් කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් වාසිදායක දේවල්. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්නම් මේ තාජිචුවන් ඔය කියන තරම් සුපිරිද කියලා.